සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඔයාලට පේන්නේ මම අර කලින් අවස්ථාවක පෙන්නපු කොච්චි වගාව දැන් ඊටමත් මේ හොඳට ගස් වර්ධනය වෙලා ගොඩක් ඒ වගේ දැන් මේ කරල් හැදිලා තියෙනවා. ඒ වගේම මේ මල් හටගෙන තියෙනවා. ඔයාලට මේ පේනවා. ඉතින් මේ බලන්න දැන් මේවා අපි අර ටිකක් මේ බොහොම කලින් හදපුවත් මේ මෙතන මේ අනික් ගස් ටික තියෙන්නේ ඒවා මේ අපි ඒ කියන්නේ මේ ගස් වලට පස්සේ හදලා තියෙනවා. මේ වගේ බලන්න බොහොම සාර්ථකව මේ වගේ ඵල හට අරන් තියෙනවා. ඉතින් මම අද මේ ගොඩාක්ම මේ වීඩියෝ කරන්න යන්නේ මේ කොහොමද මේ නයිකොච්චි ගහ කප්පාදු කරගන්නේ ඒ සඳහා අපි මේ මොකද්ද කරන්න ඕන ක්‍රමවේදය කියන එක තමයි මම ඔයාලට දැන් පෙන්වන්න යන්නේ. ඉතින් මේ මම ඔයාලට කියන්නම් මේ කොහොමද මේ නයිකොච්චි මේකත් කප්පාදු කරන්න කියලා. ඉතින් ඔයාලට අද මේ දක්නට ලැබෙන්නේ මේ නයිකොච්චි ගහ කප්පාදු කරනවා. එතකොට මේ ඔයාලට මේ තියෙන්නේ සෙක්‍රටේරිය. සෙක්‍රටේරියෙන් තමයි කප්පාදු කරන්නේ. එතකොට මේ තියෙන්නේ දිලීරනාශකයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකට මේ අපි දැන් භාවිතා කරන්නේ කැප්ටාන් කියන දිලීරනාශකය තමයි මේ දිය කරලා තියෙන්නේ. එතකොට මේක කරන්නේ මේක සෙක්‍රටේරියෙන් තමයි මේ කොළ කපන්නේ. බලන්න මෙන්න මේ ආකාරයට කොළ ටික කපනවා. රයිට්. එතකොට අපි මේක මේ මම ඒක මේ ගහක් පෙන්නලා ඔයාලට කියන්නම් මේ කපන විදිය. දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ ගහ කියලා. මෙන්න මේ සංදිය තියෙනවනේ. සංදියෙන් පල්ලේ කොළ ටික තමයි අපි මේ විදිහට කපලා ඉවත් කරන්නේ. ඉතින් මෙහෙම මේ මුළු සම්පූර්ණ වගාවෙම ওই විදිහට අපි මේ කොච්චි ගස් කප්පාදු කරන එක කරනවා. ඉතින් ඒක මෙන්න මේ සෙක්‍රටේරිය භාවිතා කරලා තමයි මේ කප්පාදු කිරීම කරන්නේ. ඉතින් එතකොට එක ගහක මේ අපි ගහ කප්පාදු කරලා ඉවර වුණාම මෙන්න මේ සෙක්‍රටේරිය මේක නැවත මෙන්න මේ කැප්ටාන් එකේ ඔබලා අන්නේ ආකාරයෙන් ඔබලා තමයි මේ ගහ කප්පාදු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් අද දිනේ මේ සම්පූර්ණ වගාව මේ විදිහට මේ කොළ කප්පාදු කිරීම සිදු වෙනවා. ඉතින් මේකේ අර සෙක්‍රටේරිය අර විදිහට අපි එක ගහක් කපලා මේ අනික් ගහට යනකොට ඒක නැවත දිලීරනාශකයේ මේ බහලලා තමයි අනික් ගහ කපන්නේ. ඉතින් ඔයාලා දන්නවා එතකොට අනික් එක ගහක තියෙන රෝගේ අනික් ගහට යන්නේ. ඒකට තමයි මේ විදිහට කරන්නේ. ඉතින් මේ ගහක් කප්පාදු කරන එකේ මම වාසිය කියන්න මෙන්න මේ එකක් තමයි ඔයාලට පේනවා ඇති මේ වගේ මේ පොඩි රෝගකාරක තියෙනවා. දැන් මේ ගත්තාම මේ පිටි මකුන් රෝගේ ඒ වගේ මේ රෝගකාරක තියෙනවා. ඉතින් මේ කොළ ටික අයින් කරපුවාම බොහෝ දුරට ගහට මේ රෝගකාරක ඉවත් වීමකුත් මේ සිද්ධ වෙනවා කොච්චි ගහේ. එතකොට මේ අනිත් එක තමයි දැන් මේ කොළ ටික ඔයාලා හිතන්නේ දැන් මේ සාර්ථකව හැදුණු මේ ගහේ මෙන්න මේ කොළ ටික ඉවත් කරපුවාම මේ උඩ ටිකට හොඳට මේ පෝෂණය ලැබෙනවා. දැන් මේ හොඳට කරල් හැදිලා තියෙනවා. ඉතින් ඒක තමයි ගොඩක්ම වැදගත්කම තියෙන්නේ. මේ කොළ ඉවත් කිරීම සිද්ධ කරන්නේ ඇත්තටම මල් හට ගැනීම මේ ලං වෙනකොට තමයි ඒ දේ කරන්නේ. දැන් මේ වගේ මේ පොඩි මල් හටගන්නේ අර මං ඔයාලට කලින් සිටවපු ගස් වල තමයි මේ කරල් තියෙන්නේ. අනික් ගස් ඔක්කොම එකම වයසේ ඒ වගේ දැන් මල් හට ගැනීම සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි මේකේ කොළ කප්පාදු කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ අවධියේදී අපි බලන්න ඕන මේ ගහක මෙන්න මේ පළ හට ගන්න මල් හට ගන්න අවධිය තමයි මේ යම් රෝග කාලයක එන්නේ. ඔයාලට පේනවාද මේ කොළ කොඩ වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මේ පිටිමකුණ දැන් ටික ටික එන්න ගන්නවා. එතකොට අපි අනිවාර්යෙන් ඒවට මේ විකල්ප විදිහට ඒ අවශ්‍ය බෙහෙත් මේ ගහන්න ඕන. ඔයාලා දන්නවා අපි මිනිස්සුන්ටත් එක ලෙඩ රෝග හැදෙනවා. ඒවට අනිවාර්යෙන් බෙහෙත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මැරලා යනවා. වගාවටත් එහෙමයි. යම් රෝගකාරකයක් ආපු ගමන්ම අපි ඒකට අවශ්‍ය බෙහෙත් මේ කරන්න ඕනේ. දැන් අපි මේකට මේ කොළ කොඩවීමේ රෝගයට අපි දැන් බෙහෙත් ගහලා තියෙනවා. ඉතින් මේ පළ හට ගන්න කිට්ටු වෙනකොට මේ තමයි මේ මං කියව විදිහට රෝගකාරක ගොඩක්ම වගාවන් වලට එන්නේ. දැන් මේකේ මේ පිටිමකුණු රෝගයත්
ටික මේ එන්න එනවා එකත් බල්ලා අපි බෙහෙත් ගහනවා. අනිත් එක තමයි මේ අවදියේ අපි මේ පොහොරේදීමකුත් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ පොහොරේදීම සම්බන්ධව කතා කරනකොට ඔයාලට මම මුලින්ම කිව්වා මේකට මේ ඇල්බර්ට් සොල්සන් දියර පොහොරේ යෙදුවා. ඒ වගේම මේවට ඕන අපිට මේ නිල් කැට දම් කැට වාගේ පොහොර වර්ගත් මේ අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් මං කියවා කුඩා අවදියේදී මේ අපි ගිනි පෙට්ටි පියනෙන් එකයි අපි යොදන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලොකු ගහකට. මෙන්න මේ වගේ ලොකු ගහකට ගිනි පෙට්ටි පියන් දෙකක් අපිට යොදන්න පුළුවන්. ඒකත් මේ මුල් ආසන්නයෙන් අපි යොදන්න හොඳ නැහැ. මුල් වලට ඈතින් තමයි දාන්න ඕන. ඉතින් පොහොරේදීමක් කරොත් අනිවාර්යයෙන්ම ඒ ගහට මේ අපි හොඳට උදේ හවහ වතුර දැමීමක් සිද්ධ කරන්න ඕන. ඉතින් මේ මං අනිත් කාරණේ කියන්න මේකේ දැන් අපි මේ කොළ කැපීමෙන් අනතුරුව මේවට ආධාරක සැපීමක් කරනවා. මේ ඔක්කොටම ආධාරක සපයන්න. මොකද මේ ගහට පළ හටගත්තෙන් පස්සේ මේ ගහට කොච්චි ගහට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට අපි හොඳ මේ මෙන්න මේ වගේ කෙලින් තියෙන රිටක් අරගෙන මේ ගස් ඔක්කොගේම ගැට ගන්න ඕන. ඉතින් අපි දැකලා තියෙනවා සමහර හර්තාගාර තියෙනවා ඒ වගේ නූලක් උඩින් ගැට ගහලා මේ ඒකට යටින් නූලක් එල්ලලා මේ බැඳලා තියෙනවත් අපි මේ දැකලා තියෙනවා. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. ඉතින් කොච්චි වගාවේ මම දන්න විදිහට සාර්ථකම දේ තමයි මෙන්න මේ විදිහට රිටක් ගහලා ගහ මේ ගැට ගන්නවා. ඉතින් මේකට අපිට කෙසෙල් පන්ටල් හරි නැත්නම් ඒ සඳහා වෙළඳසැල වල සුදුසු නූල් වර්ග තියෙන ඒවායින් ගැට ගහන්න පුළුවන්. ඉතින් මේ ගැට ගහනකොට ගහට හානියක් නොවන විදිහට තමයි අපි මේ ලීය ගැට ගහන්න ඕනේ. ඉතින් මේ වාගේ බොහොම වැදගත් දේවල් කොච්චි වගාවේ තියෙන මේවා නිසි වෙලාවට නිසියාකාරව කරන්න ඕනේ. මොකද පළහැට අරන් ටික කාලයක් යනකොට මේ ගහ මේ පැත්තකට වැටෙන්න වාගේ එනවා. ඉතින් ඒක වළක්වා ගන්න මල් හට ගන්න ආසන්න වෙනකොට මේ කොළ කප්පාදුව කරලා රිටක් ගහලා මේ හරියාකාරව බැඳලා තිබ්බහම අපිට මේ වගාව මේ හානි වෙන එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි මේකේ වෙන දේ තමයි මේ මෙන්න මේ වල් හට ගන්නවා. මේ වල් හට ගන්න එක අපි අනිවාර්යයෙන්ම මේක මේ උදුළු ගාලා මේක අයින් කරන්න. ඉතින් මොනම අවස්ථාවකවත් මේක වල්නාශක යෙදීමක් කරන්න එපා වැරදිලාවත්. එහෙම වුණොත් අනිත් මේ කොච්චි ගසුත් මැරෙනවා. ඉතින් මේ වල් මේකේ මර්ධනය කරන්න කියන්නේ ඒවට එන රෝගකාරක මේ වගාවට යනවා. ඉතින් ඔයාලට පේන්නේ මේ හර්තාගාරේ මම කල්නුත් කීවා අර 100% ප්‍රමිතියට තියෙන හර්තාගාරයක් නෙමෙයි. මේක උඩින් පොල්ලතුරු කුල්ලලා ඒ වගේම වටෙන් පොල්ලතුරු කුල්ලලා ආවරණය කරලා තමයි තියෙන්නේ. ඉතින් අර නොයෙකුත් ඉත්තෑවෝ නොයෙකුත් අර වගාහානියට එන සත්තුන්ගෙන් 75%ක 60ක වගේ ප්‍රමාණයක් මේ විදිහට යෙදීමෙන් ආවරණය වෙනවා. අනිත් එක තමයි උඩින් වර්ෂා ජලය වැටෙනකොට මේවට වැටලා වැටෙන්නේ. එතකොට ගස්වල සිදුවන හානිය වුණත් ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ විදිහට කරලා තියෙන්නේ බොහොම වියදම අඩුවෙන් මේ දේ කරන්න ඕන හින්දා. ඉතින් මේ වගාව සම්බන්ධව ඉදිරියටත් මම වීඩියෝ වලට ගෙන එනවා. ඉතින් මං හිතනවා මං මේ කතා කරපුවෙන් ඔයාලට යම් දෙයක් ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් දිගින් දිගටම මගේ වීඩියෝ බලනවා නම් මගේ channel එකත් එක්ක ඉන්න. ඒ වගේම like එකක් දාන්න. මේවා වගාවන් සම්බන්ධව මොන ගැටලුවක් තිබ්බත් මයෙන් අහන්න. ඒකට comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඒවට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. මොකද මේක කලක සිට වගාව කරගෙන යන ඒ අත්දැකීම් එක්ක දන්න දෙයක් ඔයාලට මට කියලා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි.